දුම්රිය ඒ වගේම බස් ස්ටෑන්ඩ් වල අති විශාල ව්‍යාපාරික අවස්ථා තියෙනවා. ඒ නිසා අපි ඒක සම්බන්ධව ඒ නිසා මේ කෝ බිස්නස් එක ඉතුරු කරගෙන දුම්රිය ඉඩම් විකුණන එක නෙමෙයි. දුම්රිය වැඩේ කරන අතරේ කොහොමද කෝ බිස්නස් එක රැක ගන්න අතරේ ඒකට අදාළ කරන අනිත් සපෝටිව් බිස්නසස් කොහොමද ඩෙවලොප් කරන්න කියලා බලන්න අපි චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතුමාගේ නායකත්වයෙන් අපි උපකමිටුවක් පත් කරලා තිබෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා මේ උපකමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රීතුමා සජබේ මන්ත්‍රීතුමෙක් එතුමා ඉතා දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් අපි එතුමා සම්බන්ධ කරන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනහිල්ලා එතුමාගේ ව්‍යාපාරික ඥාණය යොදා ගන්න කරු කතානායකතුමනි කොහොමද ඒ ඩිපෝ වල කොහොමද එක බිස්නස් ඔපචුනිටිස් වැඩි කරගන්නේ කියලා. එතුමා ඒක ඔප්පු කරපු පුද්ගලයෙක්. අපි දේශපාලන වශයෙන් කඳුරු දෙකක වුණාට එතුමා ඊටාම කන්ස්ට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අර සානිත් මන්ත්‍රීතුමාලාත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි මම කියන්න කැමති අපි උතුරේ දුම්රිය මාර්ග හදන්න මිලියන 8000ක් වෙන් කළා තියෙනවා. 1917 සෝවියට් විප්ලවයෙන් පස්සේ ලෙනින් කිව්වා සමාජවාදය යන්නේ විදුලි කම්බි දිගේ කියලා. මට අනුර සහෝදරයාගේ අයවැය මට කියන්න පුළුවන් දේ තමයි අපි විශ්වාස කරනවා උතුරට ආදරය සහ සහෝදරත්වය යන්නේ වට්ටුවාකල් පාලමෙන් එගොඩ වෙලා උතුරේ තියෙන පුංචි දුප්පත් ගම්මානවල හදන අපි පුංචි පාරවල් දිගේ කියලා. අපි ඒක කරනවා. ඒ වගේම අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කරනවා. ඒක ඩිජිටලයිස් කරන්න ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා. නමුත් ඒක සැලකිය යුතු ලෙස වංචා දූෂණ වලින් පිරීලා තිබුණේ. අපි ඩිජිටල් අමාත්‍යාංශයත් එකතු වෙලා ඒක සෑහෙන ප්‍රමාණයක් නිවැරදි කරගෙන යනවා. ඒ වගේම මේකෙන් ඩ්‍රයිවිං ලයිසන්ස් ඩිජිටලයිස් කරලා දෙන්නත් ඒ වගේම රෙජිස්ට්‍රේෂන් කරන්නත් වංචා දූෂණ අවම කරන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම රියදුරු පුහුරු පාසල් ඔබතුමාලා දන්නවා සමහර අධ්‍යක්ෂකම් තියෙනවා කවදාවත් පුහුණුවට ආපු නැති කට්ටියට ලයිසන් තියෙනවා. ෆෙරාරි එකනත් මේක නේ. අපි හිතන් හිටියේ රනිල් වික්‍රමසිංහ කියන්නේ බොහොම හොඳ කෙනෙක් කියලා තමයි අපිට කියලා තිබුණේ. දැන් බැලුවම හොර ලයිසන් එකක් තිබිලා තියෙනවා. අල් ජසීරා එකෙන් බ්ලාස්ට් වුණා. අන්න ඒ જાතියේ ඩ්‍රයිවර්ලා ඉන්නවා ලංකාවේ. රනිල් වික්‍රමසිංහ කටගරි. ෆෙරාරි කටගරි. නිසා අපි හොඳ රියදුරු පුහුණු පාසල් හදලා අපි හරි පුහුණුවක් දෙනවා. මොකද අර අපේ බස්වල ගහලා තියෙනවා රියදුරු දෑතට දෙවි පිහිටයි. ඇත්තටම රියදුරු දෑතට දෙවි පිහිට එන්නේ ගරු කතානායකතුමනි පුහුණුවෙන් තමයි ගරු කතානායකතුමනි ඒ රියදුරු දෑතට ඇත්තටම පිහිට එන්නේ. ඒ බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත් කවුරුත් පුහුණුවට ලක් කරා. ඒ වගේම අපි පසුගිය කාලේ ගරු කතානායකතුමනි අපේ අමාත්‍යාංශයෙන් වියදම් අඩු කරන්න විශේෂ මෝටර රථ වෛද්‍ය ආයතනය තිබෙනවා. ඒකේ ඩිජිටලයිසේෂන් එක ඉතාම ඉක්මනින් කරන්න පුළුවන් දෙයක්. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ වසර තුලදී අඩුම ගානේ කෝටි 5ක් මිලියන් 50ක් ඉතුරු කරා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්දට පටන් ගන්නකොට විශේෂයෙන්ම දක්ෂිණ අධිවේග මාර්ගයේ යන අයට අර කාඩ් පේමන්ට්ස් වලින් ගෙවලා මාතරට ගාලට යන්න අපි ඇම්බිෂස් ප්‍රොජෙක්ට් එකක යනවා. අපි හිතනවා අප්‍රේල් වල පුළුවන් කියලා ආදී එකේ පොරොන්දුලා තියෙනවා කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් බුකින්ස් වලට ඒ ක්‍රමය හදන්න. ඒ වගේම අපි ළඟදී බලාපොරොත්තු වෙනවා ගරු කතානායක ඔක්කොම ලංකාවේ ප්‍රධාන කොන්ත්‍රාත් කරුවන් කැඳවන්න. ඔවුන් විශාල වැඩ කොටසක් කරනවා. නමුත් ඔවුන් පුරුදු කරලා තිබෙන්නේ කොමිෂන් වලට පගාවලට බොරු වැඩවල. නිසා අපි ඔක්කොම එකට ගෙනල්ලා එක භාෂාවකින් උන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කියනවා උන්ට අපිට 7-5ක්වත් දෙන්න එන්නත් එපා. අපිට හම්බෙන්නත් බෑ. තියෙන දේ තමයි හරියට ටෙන්ඩර් ප්‍රොසීඩර් එකලා අරගෙන හරියට කරන්න ඕන. හරියට කරොත් හරියට පේමන්ට්ස් ගෙවනවා. බොරු කරොත් නම් සොරිම කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ගමේ පාර හොරෙන් හදලා යන්න අවස්ථා අපි හදන්නේ. හැම පාරක්ම හදනකොට ගමේ මිනිස්සු සම්බන්ධ කරගන්න ඕන. ගම්මුන්ගෙන් අහන්න ඕන කොහොමද මේ පාර හැදෙන්න ඕන, කොතනින්ද කාණු වෙන්න ඕන, කොතනින්ද වැඩිපුර වතුර යන්නේ කියන එක දැනගන්න. ඒ නිසා අපි ඒ සඳහා ඒව කරනවා. ඒ වගේම මගී සංගම් ගොඩනගනවා. දැනටත් පටන් ගන්න තියෙනවා ගරු කතානායකතුමනි මගී සංගම් ගොඩනගන්න. ඉතින් අවසාන වශයෙන් ගුවන් සේවය අපි ගුවන් තොටුපළ දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටම අපි නතර කළ තිබිච්ච ප්‍රොජෙක්ට්ස් රාශියක් ජපානයත් එක්ක පටන් ගන්න තිබෙනවා. මම කැමතියි මෙතන නම් වශයෙන් විතරක් කියන්න. ඔබතුමාලා කියපු දේක් පෝට් එලිවේටඩ් එක්ස්ප්‍රස් වේ එක කොළඹ වරාය ඇතුලෙන් යන එක්ස්ප්‍රස් වේ එක මේක විශාල බ්ලන්ඩර් එකක් නාස්තියක්. නමුත් අපි උත්සාහ කරනවා මේක අවසන් කරන්න මේ වසර අවසන් වෙන්න කලින්. සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එක ඔබතුමාලා දන්නවා සමාගම් දාලා ගියා. ජනාධිපතිතුමා චීනෙක වෙලාවෙත් ඊට පස්සේ අපි දිගට මහන්සි වෙලා එක්සිම් බැංක් එක දැන් අනිත් යනවා ලංකාවට. අපි බලාපොරොත්තු වෙනවා සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එකේ ෆස්ට් පෝෂන් මේ ෆස්ට් ෆේස් එක පටන් ගන්න. ඒ වගේම කැන්ඩි වල මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් සෙන්ටර් එක නතර කරලා තිබුණ බ්ලන්ඩර් එකක් වංචනික දෙයක්. නමුත් අපේ නියෝජ්‍ය ඇමතුමාගේ විශේෂ මැදිහත් වීමෙන් ඒ වගේ මේකට සම්බන්ධයි UDA මිනිස්ත්‍රියත්
අපි ඒක කරන්න යනවා ගරු කතානායකතුමනි. ඒ වගේම මත්තල එයාපෝට් ප්‍රොජෙක්ට් එක. ඒකට වියදම් කළා තියෙනවා බිලියන් 36.5ක් හදන්න. මේ අවුරුදු 5ට පාඩුව ගරු කතානායකතුමනි බිලියන් 38.5ක්. ඉතින් ඒ නිසා අපි දැන් මේ 9 වෙනිදා ගිහිලා බලාපොරොත්තු වෙනවා ප්‍රධාන පෙළේ විදේශීය ඉංජිනේරු සමාගම් සම්බන්ධ කරගෙන මත්තල එයාපෝට් එකේ යම් ආකාරයක මේ ප්ලේන්ස් රෙපෙයා කරන විදිහේ සෙන්ටර් එකක් පටන් ගන්න පුළුවන්ද කියලා අපිට ඒ ගැන යම්කිසි ආකාරයක ග්‍රීන් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බණ්ඩාරනායක එයාපෝට් එක අපි දන්නවා වංචාව නිසා නතර වෙච්ච ව්‍යාපෘතියක්. අපි ඒක මේ ඔක්තෝබර් වෙනකොට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඒක ඉදිකිරීම. ඒ වගේ මීස් කන්ටේනර් ටර්මිනල් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. මරිකාර් මන්ත්‍රීතුමාට මම ආරාධනා කරන්නම් මේ අවුරුද්දේ ජුලි මාසෙදී අපි ඊස් කන්ටේනර් එකේ 50%ක් වැඩ පටන් ගන්නවා. ඒක පටන් ගන්න බැරි බාධා කරලා තිබෙන්නේ හොරකම් කරලා ගේන්න ඕන කරන මැෂින්ස් පරාකු කරපු නිසා. ඔබතුමාලා දන්නවා අපිට කඩෙන් බඩු ගන්න වගේ ගරු කතානායකතුමනි ගැන්ට්‍රි ගන්න බෑ. කඩෙන් බඩු ගන්න වගේ කැරියර්ස් ගන්න බෑ. ඒවා කස්ටමයිස් ඒවා ඕඩර් කළා තමයි ගන්න වෙන්නේ. ඒවට යන කාලය අපිට වළක්වන්න බෑ. නමුත් අපි ජුලයි වල බලාපොරොත්තු වෙන ඊස් කන්ටේනර් ටර්මිනල් එක පටන් ගන්න. ඒ නිසා ওই ටික තමයි ගරු කතානායකතුමනි මට කියන්න තියෙන්නේ. ඒ නිසා ගරු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලාගෙන් අපි පොදු ජනතාවගේ හැම කෙනාගේම ඉල්ලා සිටිනවා මේ අමාත්‍යාංශයේ අඩුපාඩුකම් අපිට සාධාරණව පෙන්ලා දෙන්න. ඒ වගේම ඔබතුමාගේ විනාඩියක් තව ඉල්ලගෙන අප විශාල වශයෙන් මේ අමාත්‍යාංශ තුළ ඇමතිවරු වශයෙන් අපේ වියදම් අඩු කරලා තියෙනවා. මම හැන්සාට් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි මම ඇමති සහ කාර්ය මණ්ඩල දෙකම එකතු කරලා ගත්තොත් 2020 දී ඇමතිවරයා සහ කාර්ය මණ්ඩලයට ලක්ෂ 32යි ඇවරේජ් මාසෙකට. 2021 දී ඇමතිවරයා සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලක්ෂ 136යි. 2022 කොවිඩ් ඒත් ලක්ෂ 83යි. 2023 ඇමතිවරයා සහ කාර්ය මණ්ඩලයට ලක්ෂ 157යි. 2024 සැප්තැම්බර් දක්වා ලක්ෂ 136යි. එදා සිට අද දක්වා මාසකට ගත්තොත් මම මේ කිව්වේ මාසකට ගාන අපි අද මම සහ අපේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ආට සමස්තයට වියදම් වෙන්නේ ලක්ෂ 23යි. අපි අඩුම ගානේ කරු කතානායකතුමනි 7 ගුණයකින් ආසන්න අපි ආදායම අපි වියදම් අඩු කරලා තිබෙනවා. ඒ නිසා අපි ආදර්ශයක් දෙනවා. ඒකත් දෙමින් තමයි වැඩ කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට පොඩක් වැඩිපුර අතලා දුන්නා.